සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලා ඔයාලා හැම දෙනෙක්වම ඉතින් මම දන්නවා දැන් ඔයාලා එක්සෑම් එක ලියලා පුන පුනා බලන් ඉන්න දෙයක් තමා මෙන්න මේ ඔයාලගේ 2026 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේනකල්. ඉතින් කොහොම වුණත් තවමත් රජයේ මෙන්න මේ විදිහට ප්‍රතිඵල නිකුත් වෙන දවසක් හරියටම තීරණය කරලා නිකුත් කරලා නැති වුණත් එයාලගේ වෙබ්සයිට් එකෙන් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඒ දින ගණනය කරලා ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් ගණනය කරලා ඒ ගණනය කරාට පසුව අපිට මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන දවසක් අපිට නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ගේන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔන්න ඔයාලට අලුත්ම වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙනවා. වීඩියෝ එක අවසානයේත් එක් නරඹන්න අපි බලමු ඔයාලගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා දිනයන් ගණනය කරලා ඒ වගේම ප්‍රැක්ටිකල් දිනයන් ගණනය කරලා රිසල්ට් එක මේ මැයි මාසේ කවදා වගේ දිනයන්හි නිකුත් වීමට තීරණය කරලා තියෙනවද කියලා. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට ඔයාලා දන්නවා ඇති ඔයාලගේ මෙන්න මේ විභාගයක් ලිව්වට පස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පළවෙනි අදියරය දෙවන අදියරය තෙවන අදියරය කියලා අදියර 3කින් සමන්විතව පරීක්ෂා කරනවා. ඉතින් කොහොම වුණත් මම කලින් වීඩියෝ එකකින් දැනුවත් කරා පළවෙනි අදියරය සහ දෙවන අදියරේ දැනටමත් මෙන්න මේක ඉවරයි. ඒ කියන්නේ ඔන්න තුන්වෙනි අදියරේ තමයි තියෙන්නේ. අපි බලමු මෙන්න මේ විදිහට අදියරේ වල ඩේට් කොහොමද ඒ කියන්නේ දිනයන් කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව තෙවන අදියරේ ඒ කියන්නේ අදියර 3කින් සමන්විත වෙනවා කියලා මම ඔයාලට කිව්වා. මේ අදියරේ වල අවසාන අදියරේ තමයි දැන් ඔන්න ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මේක පටන් අරන් තියෙන්නේ 2026 අප්‍රේල් 21 වෙනිදා මේක අවසන් වෙන්නේ 2026 4 වෙනි මාසේ කියන්නේ අප්‍රේල් මාසේ අන්තිම දවසේ කියන්නේ 30 වෙනිදා. ඉතින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ අප්‍රේල් 28 වෙනිදා. ඉතින් මෙන්න මේකෙන් පස්සේ තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් පටන් ගන්නෙ. ඉතින් අපි බලමු එහෙනම් ප්‍රැක්ටිකල් ඩේට් කොහොමද දින සිලෙක්ට් වෙලා තියෙන්නේ කියන්නේ තේරලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් රිසල්ට් එන දිනයන් ගණනය කරගන්න. රිසල්ට් එකනේ මෙහෙම අද කියලා කියන්න බැරි වුණත් මේකෙන් පස්සේ එනවා කියලා අපිට කීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට 2026 ප්‍රැක්ටිකල් එක්සැමිනේෂන් මෙන්න මේ විදිහට සිලෙක්ට් වෙලා තියෙන ඩේට් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. 2026 අප්‍රේල් 22 සිට 2026 මැයි 4 වෙනිදා දක්වා ඔන්න ඔයාලට ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් හොඳ ආකාරයෙන්ම පැහැදිලි මැයි මාසේ 4 වෙනිදා වෙනකල්වත් ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මැයි මාසේ ඔන්න දැන් 5 වෙනිදා රිසල්ට් එක නිකුත් වෙනවා කියලා හිතන්නත් බෑ. මොකද ඔයාලගේ රිසල්ට් එක මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකල් වල ලකුණු ගණනය කරලා තමයි රිසල්ට් එක නිකුත් කරන්නේ. කොහොමත් ඒකටත් සති දෙකක් වගේ යනවා ඔයාලට මැයි මාසේ 20 වගේ වෙනකොට ඔන්න ඔයාලගේ රිසල්ට් එක නිකුත් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම රජයෙන් ඩේට් එකක් නිකුත් කරපු ගමන් අපි ඔයාලව දැනුවත් කරන්නම් subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. එහෙනම් ඔයගොල්ලොන්ට සුබ දවසක්.